සුද්දෝ ඇවිල්ලා ලංකාව ඇල්ලුවා. කොළඹ කොටුවේ ඉඳලා බදුල්ලට කෝච්චි පාරක් හැදුවා. එහෙ වැව්වා. මධ්‍යම පළාත උන්ගේ ඌව පළාත තේ ටික වවලා උන් මේ තේ ටික කොළඹට ගේන්න කෝච්චි පාර හැදුවා බුද්ධික මහත්තයෝ. ඒ හදනකොට ඔය කඳු දෙක හම්බ වුණා වැඩේ නැවැත්තුවා. ඇයි? උන්ට කඳු දෙක යා කරගන්න බැරි වුණා. මහා ලොකු චණ්ඩි. ඔය ගමේ හිටිය හාමුදුරනේ මිනිස්සේ ඒ මිනිහගේ නම අප්පුහාමි. අප්පුහාමි වැඩේ පටන් ගත්තා. ආරුක්කු නමේ පාලම හැදුවා. අදටත් පුතේ යකඩටොන් දාස් ගාණක් ඔය පාලම උඩී යනවා එනවා. පාලම තාම තියෙනවා. පාලම මේඩි සුද්දෝ ඇවිල්ලා ලංකාව ඇල්ලුවා. කොළඹ කොටුවේ ඉඳලා බදුල්ලට කෝච්චි පාරක් හැදුවා. එහෙ වැව්වා. මධ්‍යම පළාත උන්ගේ ඌව පළාත තේ ටික වවලා උන් මේ තේ ටික කොළඹට ගේන්න කෝච්චි පාර හැදුවා බුද්ධික මහත්තයෝ. ඒ හදනකොට ඔය කඳු දෙක හම්බ වුණා වැඩේ නැවැත්තුවා. ඇයි? උන්ට කඳු දෙක යා කරගන්න බැරි වුණා. මහා ලොකු චණ්ඩි. ඔය ගමේ හිටිය හාමුදුරනේ මිනිස්සේ ඒ මිනිහගේ නම අප්පුහාමි. අප්පුහාමි වැඩේ පටන් ගත්තා. ආරුක්කු නමේ පාලම හැදුවා. අදටත් පුතේ යකඩටොන් දාස් ගාණක් ඔය පාලම උඩී යනවා එනවා. පාලම තාම තියෙනවා. පාලම මේඩි